හෙලෝ ඔන්න අදත් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. මේ බ්ලොග් එකේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ කොල්ලෝ සෙට් එක එක්ක සිරිපාදේ ගියපු ගමන. අපි සිරිපාදේ ගියේ රත්නපුර පලාබත්තල රජමාවතෙන්. අපි ගිය අවුරුද්දෙත් මේ ගමන යන්න හිටියේ. ඒත් බැරි වුණා. කොහොම හරි කට්ටිය එකතු වෙලා මේ පාර සිරිපා කරුණාවට ගියා. අපි වඳින්න. අපි වඳින්න. අපි වඳින්න. අපි වඳින්න. අපි වඳින්න. දෝම් පුතා. දෝම් පුතා. වන්දවන්න. වන්දවන්න. අපි වඳින්න. අපි වඳින්න. අක්කලක දෝම් පුතා. හරි බෝපා. ආවයි සාන්ත අනුබුදු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනයේ ඉතිහාසය. අපි ටික දුරක් යනකොට අපිට අම්බලමක් හම්බුණා. ඉතින් කොල්ල සෙට් එක අම්බලමට ගිහිල්ලා සින්දුවක් එහෙම කියලා මහන්සි නිවා ගත්තා. ඒ වගේ මෙතන තිබ්බ කඩේකින් ප්ලේන් ටී බීලා රොටි එහෙම කාලා අපි ඉස්සරහට ගමන කන්ටිනියු කරන්න පටන් ගත්තා. ඊළඟට අපිට හම්බුනේ ලිහිණිහෙල කියන තැන. මෙතන ඉඳන් ලිහිණියක්කේ කියලා කෑ ගහපුවාම ඒ සද්දය ආපහු පරාවර්තනය වෙලා අපිට ඇහෙනවා. මේකට සම්බන්ධ ජනප්‍රවාද එහෙමත් තියෙනවා. හරි ගෙත්තම් කරමු කට්ටිය දැන් ලයිව් තියෙනවා. කෝඩු පැකට් අරගෙන රෙඩි වෙන්න. මේ තියෙන්නේ ගෙත්තම් පහන. මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේගේ සිවුරීල්ල ගෙත්තම් කරා කියලා කියන්නේ. එකනම සිරිපාද යන කෝඩුකාරයෙක් මෙතන ගෙත්තම් කරන්න ඕනේ. ඊළඟට හම්බුනේ අපිට සීතගංගොල. මෙතනදී සිරිපාදයට යන හැමෝම පිරිසිදු වෙලා තමයි යන්න ඕනේ. අපේ සෙට් එකේ පළවෙනි පාට සිරිපාද වන්දනාව යන කෝඩුකාරයන්ව මේ සීතගංගොලේ දෙහිගාල පිරිසිදු කරලා යවුවේ අපේ මේගා. ඇහැල කනුවේදී පළවෙනි පාට සිරිපාද යන කෝඩුකාරය කෝඩු පැකට් එකේ තියෙන හුණු ටික අරගෙන මේ කණුවේ ගන්න ඕන. අපේ කට්ටිය ඒක තමයි දැන් මෙතන කරන්නේ. අපි උඩමළුවට ගිහිල්ලා සිරිපතුල වැඳලා දැන් මේ ඉරසේව බලන්න තමයි කට්ටිය ඇවිල්ලා ඉන්නේ. මෙතන මාස් වෙනකක් හිටියේ අපි මේ උදේ 6යි ගානකට 6:00 තමයි ඉරසේවේ තිබ්බේ.
වර්ණ සම්පත් ලැබලා තමන් කරන කෝණේ යහපත් වැඩ කටයුතු කර්මාන්ත රැකිරක්ෂා වෙළෙඳාම් ගොවිතැන්පත් දරුවන්ගේ අධ්‍යාපනාදී සීල කටයුතු සාර්ථක කරගෙන දැනපෙළි ජීවත් වෙන්න සමන්ගේ රාජෝත්තමයන්න් වහන්සේ ඇතුළු සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව සැලසුවා. ඔබටත් අපිලා වන්දනා ගාලා කියමු. ලංකං සදිතා සදා වන්තු දුගන්දු ගච්ඡන්ති බන්දි මරණං නමාමි ධම්මං සුගති. ඒ 8යි වෙලාව. යන්න යන්නේ. බෑ බා. වීඩියෝ කරන චලින් කියන්න. සිරිපාද නැගලා ආපහු බහිනකොට උදේ මාර ලස්සන view එකක් තිබ්බේ. උඩටම ලස්සනට පේනවා. ඔය තියෙන්නේ අම්බලම. සිරිපාද යනකොට ඔතන නැවතිලා මහන්සි නිවාගෙන යන්න පුළුවන්. අම්බලම් කිහිපයක්ම සිරිපාද යනකොට තියෙනවා. එහෙනම් අද vlog එක මෙතනින් ඉවරයි. හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.